අද දැක්වෙන්නේ මොකද විමාරත්න ඇන්තිවරයා කියන්නේ සියලි පරීක්ෂණ එකකින් බලාගෙන ගන්නවා කියලා මට උත්තර දෙන්න කියලා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. දැන් මේකේ වගකීම පැවරලා තින්නේ පවතින රජයට. පවතින රජය තමයි මොනියම් හේතුවක් නිසා ඉතිහාසයේ කවදාක්වත් සිදු නොවුණු මේ සිදුවීම කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේක කරලා ඒ කියන්නේ මෙහෙමනේ මිනිහක් මරලා කියන්න බෑනේ. දැන් මේ මරුවා පුළුවන් නම් ඔප්පු කරන්න වගේ වැඩක් නේ ඔය. දැන් එහෙම කියන්න බෑනේ. මොකද මේක කොයි විදිහට මේ ජනතාවට බලපානවද කියලා අපි දන්නේ නැහැ. ඕනෑම මොහොතක ඕනෑම විදිහකට මේ බහලුම් වල තිබුණු ද්‍රව්‍ය වලින් ජනතාවට බලපෑමක් වෙන්න පුළුවන්. ඒක තේරුම් නොගෙන බිමල් රත්නායක ඒ ඇමතිතුමා ගන්නා ඒ සාවරය මං හිතන්නේ මේ ජනතාව මහත් බියටපත් කරන සුළුයි. මං හිතන්නේ ජනතාව මේ වික්ෂිප්ත වෙලා ඉන්නේ ඇයි මෙහෙම කියන්නේ? මේ තරම් අර වචනේ උද්දච්ච උනේ කොහොමද? ආණ්ඩුවක් ජනතා ඡන්දයෙන් ආපු මහජන නියෝජිතයෝ අපි විශ්වාස කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පළමු දේ මොකද්ද? ජනතාවට වග කියන්නට ඕන. වගකීමේ පළවෙනි දේ මොකද්ද? මේ ජනතාව දැනුම්වත් කළා ජනතාවට ඒ Tamanගේ ඒ අයිතිය දැනගැනීමේ අයිතිය රැක ගැනීම. ඒකයි ප්‍රශ්නේ. දැන් ඊට පෙර සර්වජන සන්ධානයේ සමාජීය උද්දේශ ගම්මක් කියලා මහත්තයා ප්‍රකාශ කළා. ඒට පොට්ටක් ළඟින් යන ප්‍රකාශය තමයි ඔව් කරේ. ඔව් මේ පිටිතැවීම් වැඩි වෙලා තියෙන්නේ මේකේ ආවද මේ සියලු ප්‍රශ්න මතුවෙන්නේ එක දෙයක් නිසා. දැන් හෙට දවසේ මොනවා හරි සිදුවීමක් මේ රටේ වුණොත් ඒ සිදුවීම වහාම ගැලැප්පෙන්නේ මේ බහලුම් වල ඇතුළේ තිබුණු දේවල් එක්ක. මං හිතන්නේ CID යන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් CID එකට ගෙනල්ලා තොරතුරු හොයන එක නෙමෙයි. ඔවුන් මේක නිදහස් කරන්නට කලින් මේන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ දැනීමක් ඇතිව කටයුතු කරාය කියන උපකල්පනයනේ අපේ තියෙන්නේ. එහෙනම් මොනවද තිබුණේ? තිබුණ දේ කියන්න. ඉතින් ජනතාව ඊට වැඩි දෙයක් ඉල්ලන්නේ නැහැ නේ. සර්වජන පදක්කම